සුබ දවසක් ප්ලාන්ට් වර්ඩ් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අයට අද මම මේ වීඩියෝ එකකින් කරන්නේ කොහොමද ස්කොට් බොනට් 9 මිරිස් වගාවක ප්‍රූනින් කරන්න කියලා. ඒ කියන්නේ අපි අනවශ්‍ය අතු කපලා අයින් කරන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මුලින්ම බලන්න මේ ගහේ දැන් මේක ඇවිල්ලා ඩබල් පැල, ඒ කියන්නේ පැල දෙකක් මේ පොට් එකේ හිටවලා තියෙනවා. එතකොට මේකේ බලන්න මේ ප්‍රධාන කඳ මෙහෙම තියෙනවා. මේ කඳවල් දෙක, ඒ කියන්නේ පැල දෙකේ. ඊට පස්සේ බලන්න මේකේ පොඩි පොඩි රිකිලි ගොඩාක් අනවශ්‍ය විදියට මේකේ ඇවිල්ලා තියෙනවා. දැන් මේ රිකිලි ලොකු වෙනවා. එතකොට මේකට අපි යොදන පොහොර ප්‍රමාණය මේ රිකිලි වලටත් යනවා. ඊට පස්සේ අපේ ප්‍රධාන කඳටත් යනවා. එතකොට සාමාන්‍යයෙන් මේ රිකිලි වර්ධනය වීමත් සමග අපිට ප්‍රධාන කඳට අවශ්‍ය පොහොර ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ යාලා මුල් වලින් ගන්න පොහොර ප්‍රමාණය බෙදිලා යනවා. එතකොට මේක එච්චර සාර්ථක නැහැ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් මේකේ දැන් උඩ මල් එනවා. ඔයාලට පේනවා ඇති මේ චූටිවට මේ මල් එනවා. එතකොට මේ මල් වලට යන පොහොර මේ රිකිලි නිසා වැළැක්වෙනවා. ඊට පස්සේ තව දෙයක් අපි මේකට සාමාන්‍යයෙන් පෙස්ටිසයිඩ්, ඉන්සෙක්ටිසයිඩ්, ඊට පස්සේ ෆංගිසයිඩ් එහෙම ස්ප්‍රේ කරද්දී මේ පොඩි පොඩි රිකිලි එහෙම තියෙන එකෙන් පොඩි බාධාවක් වෙනවා. හරියට ස්ප්‍රේ වෙන්නේ නැහැ. අනික මේ පොඩි රිකිලි වල දැන් අපි සාමාන්‍යයෙන් ස්ප්‍රේ කරද්දී මේ කෘමිනාශක මේ උඩ ඒවට වැදිලා මේ අටේ වගේ සත්තු හැංගිලා ඉන්න පුළුවන්. එතකොට ඒකත් අපිට බාධාවක්. ඊට පස්සේ තව හේතුවක් තියෙනවා. අපි දැන් මේකට පොහොර එහෙම දාද්දි සාමාන්‍යයෙන් පොහොර එහෙම දාලා වතුර දාද්දි ඊට පස්සේ මේ තියෙන අනවශ්‍ය වියන ඒක අපිට කරදරයක්. ඒකින්ද මේක හොඳට පිරිසිදුව පවත්වා ගන්න අනිවාර්යෙන් අපි මේක කරන්න ඕනේ. එතකොට මේක කරද්දි තියෙන වැදගත් කරුණු දෙක තුනක් තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේ අපි කතුර පාවිච්චි කරනවා නම් මේ කතුර සාමාන්‍යයෙන් ෆංගිසයිඩ් එක්ක ඔබලා තමයි මේක ප්‍රූනින් කරන්න ඕනේ. එතකොට ෆංගිසයිඩ් එක්ක ඔබලා එක ගහ ප්‍රූනින් කරලා ඊළඟ ගහට අපි යද්දි අනිවාර්යෙන් අපි ආය අර කතුර ෆංගිසයිඩ් එක්ක ඔබලා ගන්න ඕනේ. එතකොට ගහකින් ගහකට ලෙඩ යන්නේක නැති වෙනවා. ඊට පස්සේ අනිත් කාරණේ තමයි මේක ප්‍රූනින් කරලා ඉවර වෙලා මේ අනිවාර්යෙන් මැංගසෝප්, ඊට පස්සේ කැප්ටාන් හරි ඒ වගේ සැරාඩු සාමාන්‍ය ෆංගිසයිඩ් එකක් ස්ප්‍රේ කරන්න ඕනේ. එතකොට ගොඩක් දුරට ෆංගල් ඇටැක් එන්න තියෙන හැකියාව අඩු වෙනවා. මම ඔයාලට වීඩියෝ එකක් පෙන්නන්නම්, ඊළඟට වීඩියෝ එකේ දාන්නම්. මම මේක ප්‍රූනින් කරලා ඉවර වෙලා දැන් මම කතරගුත් තරන් ආවා ෆංගිසයිඩ් එක්ක ඔබලා අරගෙන මම ඊට පස්සේ මේක ප්‍රූනින් කරලා ඔයාලට පෙන්නන්න. හරි, මම දැන් මේ ගහ ප්‍රූනින් කළා. දැන් ඔයාලට පේනවා ඇති මම කියපු විදිහට මම මේ දේ කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ ප්‍රූනින් කරන්න ඉස්සර සහ ප්‍රූනින් කරන්න පස්සේ කොච්චර ගහ වෙනස් වෙලාද. දැන් බලන්න මේ ගහ කොච්චර පිරිසිදුවට තියෙනවද. දැන් අපිට ස්ප්‍රේ කරන ෆංගිසයිඩ් එහෙමත් ඊට පස්සේ මොනවද මේ පෙස්ටිසයිඩ් ඔක්කොම ගානට මේකට ස්ප්‍රේ වෙනවා. කිසි කරදරයක් නැහැ. ඊට පස්සේ නඩත්තු වලේසි. ඊට පස්සේ මේකට සත්තු කුමීන් හැංගිලා ඉන්න තියෙන හැකියාව ගොඩාක් අඩුයි. ඊට පස්සේ ගහ ගොඩක් පිරිසිදුයි. එතකොට ලෙඩෙන්න තියෙන හැකියාව ගොඩක් අඩු වෙනවා. එහෙනම් ඔයාලට ස්තුතියි මේ වීඩියෝ එක බලපු එකට.